යාළුවෝ නැව දකින්න සති දෙකක් විතර බලාගෙන හිටියා නේද? හෙලෝ good morning යාළුවනේ. ඔන්න ඉතින් ලංකාවේ ඉඳලා ඉන්දියාවට ආපු හරියපුර බයිසිකල් සංචාරය අද 148 වෙනි දවසේ. ඉතින් දැන් අපි ඉන්නේ නාගපට්ටනම. නාගපට්ටනම වල ඉඳලා අපි දැන් යනවා KKS වලට. අද දවසේ පටන් ගන්න ඉස්සෙල්ලා ස්තුතිවන්ත වෙන්න පුද්ගලෙක් ඉන්නවා. හෙලෝ good morning. thank you so much. ඉතින් ඔන්න අපිට ස්පීඩ් ට්‍රැක් එකෙන් ටිකට් එක අරන් දුන්නා. thank you so much. ඉතින් දැන් ඔයාලට නැවේ යන ගමන් මේ මොනවද බලන්න තියෙන්නේ? ශිවාය ඉතින් නැවට ආපු ගමන් වතුර බෝතලයක් හම්බෙනවද? නැවේ ඔන්න ඉතින් කෑමක් දෙනවා කට්ටියට. Hi. Hi. Chutney that's Okay, thank you. ඉතින් මේ කෑම හම්බුණා අපිට. බලමු තව ටිකකින් මොනවද තියෙන්නේ කියලා මේකේ. ඉතින් ඉඩලි තමයි තියෙන්නේ. චට්නි තියෙනවා සාම්බාර තියෙනවා. නෑලු ඉතින් දැන් අපිට ලංකාව පේන ගමන් තියෙන්නේ. යාළුවනේ ඔන්න ඉතින් අපේ බෝට්ටු සංචාරයත් නැහැ. ඉතින් අපේ පෙරි ටුවර් එකක් දැන් ඉවර වෙන්න යනවා. ඉතින් අපි නාගපට්ටනම් ඉඳලා දැන් ඔන්න කංකසන්දුරේට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලංකාවට ආවා ඔන්න. ඉතින් ඔන්න විදිහට තමයි අපේ නැවේ සංචාරය ඉවර වෙන්නේ. ඉතින් කාට හරි ලංකාවේ ඉඳලා ඉන්දියාවට, ඉන්දියාවේ ඉඳලා ලංකාවට යනවා නම් ඉතින් මේ නැවෙන් එන්න පුළුවන්. ගානත් අඩු. ඉතින් පැය 4ක් වගේ වෙලාවක් තමයි යන්නේ. ඉතින් ඊට අමතරව තව මොනවා හරි නැව ගැන ඔයගොල්ලන්ට දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම පුළුවන් විදිහට ඔයගොල්ලන්ට උත්තරයක් දෙන්නම්. වරායට ඇතුළ වෙන ගමන් තියෙන්නේ. ඉතින් බෝට්ටුවෙන් ඇවිල්ලා බස් එකෙන් යන්න ඕනේ ඉමිග්‍රේෂන් එකට. ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. මේ බලන්න මේ බයිසිකල් එක අරන් ආවේ. නැවේ වීඩියෝස් එක දාගෙන.